ලක්ෂ 135ට බ්‍රෑන්ඩ් නිව් Toyota Race Hybrid එකක් ගන්න පුළුවන්ද? නැත්නම් 2024 මොඩල් එකකින් ගත්තොත් වඩා වටිනවද? අද වීඩියෝ එකෙන් අපි කතා කරමු 2024, 25, 26 මොඩල් ස්ටාර් බෝඩි කිට් තියෙන නැති වාහනවල ප්‍රයිස් කොහොමද යන්නේ කියලා. Welcome to Vibe Auto. I know the DJ and I love this song. මුලින්ම අපි 2024 Toyota Race Hybrid ZD එක බලමු. මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 9000ක් 10000ක් අතර දුවපු එකක්. ඔක්ෂන් ගේට් 5 4.5 වගේ වැටෙන white color vehicle එකක්. සාමාන්‍යයෙන් price range එක වෙන්නේ 128 129 වගේ price range එකක්. ඔයා model star body kit තියෙන වාහනයක් බලනවා නම් 2025 Toyota Race Hybrid මාදිරියේ model star body kit තියෙන ඒ වගේම zero mileage option grade S white color vehicle එකක්. ප්‍රධාන features ඔක්කොම එක. ඒ කියන්නේ 4-way camera, blind step monitoring, rear post traffic alert යන ඔක්කොමත් එක්ක අපිට පුළුවන් රුපියල් ලක්ෂ 137 139 වගේ price range එකකට import කරගන්න. ඊට පස්සේ ඔයාලට model star body kit එක අවශ්‍ය නැත්නම් 2025ම කිලෝමීටර් 1000ක් 2000ක් වගේ දුවපු auction grade S white color vehicle එකක්. අර කියපු ප්‍රධාන features තුනම එක. ඒ කියන්නේ 4-way camera, BSM, RCTA යන ඔප්ෂන් ඔක්කොම එක රුපියල් ලක්ෂ 133ක් 135ක් වගේ ප්‍රයිස් රේන්ජ් එකකට ආනයනය කරගන්න පුළුවන්. සාමාන්‍ය 0 මයිලේජ් නොවුනත් ලෝ මයිලේජ් තියෙන වෙහිකල් එකක් මේ ගාන ඇතුළත ඔබට ගෙනවලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කෙලිම බ්‍රෑන්ඩ් නිව් 2026 පැත්තේ වාහනයක් බලනවා නම් 2026 0 මයිලේජ් ඔප්ෂන් ග්‍රේඩ් S white color ඒ වගේම ඔප්ෂන් ඔක්කොම තියෙන full option vehicle එකක් බලනවා. ඒ කියන්නේ 4-way camera system එක, blind stop monitor එක, rear cross traffic alert යන ඔක්කොම එක මේක ලංකාවට ගෙන්න ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 135 137 වගේ මුදලකට. දැන් අපි මේ වාහන හතර පොඩ්ඩක් කම්පෙයාර් කරමු. ඔයා බජට් එක ගැන පැත්ත පොඩ්ඩක් හිතනවා නම් 2024 මොඩල් එක කියන්නේ 128ක් 129ක් වගේ යන රේන්ජ් එකකින් ඔයාට එකක් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා 2025 පැත්තට යනවා නම් සාමාන්‍යයෙන් option grade S වගේ එකක් බලනවා නම් ඔයාට 133 135 වගේ රේන්ජ් එකකට හොඳ vehicle එකක් ගෙන ගන්න පුළුවන්. ඔයා brand new පැත්තට යනවා නම් 0 mileage option grade S 2026 පැත්තට යනවා නම් ඔයාට 135 137කට වගේ සියලුම features එකම අපි හරහා වාහනයක් ඔබට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයා premium look එකකට කැමති නම් model star body kit තියෙන. ඒක ඔයා 2025 පැත්තට යනවා නම් 137 139 වගේ range එකකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයා 2026 පැත්තට යනවා නම් 140 42 වගේ range එකකට අපි හරහා import කරගන්න පුළුවන්. ඔයා brand new පැත්තට යන කෙනෙක්ද? එහෙම නැත්නම් budget එක ඉතුරු කරගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් premium look එකක් හොයන කෙනෙක්ද? මේ අතරින් ඔයා මොන කැටගරියේද කියලා පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න. ඒ වගේම Japan auction එකේ brand new සහ high grade vehicle ගැන තවත් වීඩියෝ බලන්න සහ මේ vehicle එකක් ඔයාගේ කරගන්න කැමති නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම screen එකේ තියෙන දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ වාහනයක් ගන්න ඉන්න යාළුවටත් බලන්න මේක share කරන්න. ස්තුතියි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.